ඔය දැසෙපා මේ මනවන්දනා පෙන්වන්ත සුරතල්සෙනා සැනසෙන්න මාගේලා ඒ සැත පෙලා නව සඳදිහා බල බලා භවයෙන් භවෙන්න මතු ඉපදෙනා සංසාර පතිනිය වේලා. Hello ළමයි, welcome back to my YouTube channel. අද vlog එක නම් ගොඩාක් ස්පෙෂල්. මේක අපිට නම් ස්පෙෂල් රීසන් එකක්. මම හිතනවා ඉතින් ඕගොල්ලනුත් මේක මේ දවසේ නිකන් බලා හිටපු අය ගොඩාක් ඉන්නවා. මොකක්ද කියලා බලන්න අපි යමු vlog එකට. හරි ඉතින් මුලින්ම අපි වෝල් ස්ටිකර්ස් වගේක් අලවගන්න යන්නේ. මේක මීට කලිනුත් අපි අපේ කාමරේ වෝල් ස්ටිකර් අලවලා තිබ්බා. ඉතින් ඒ ස්ටිකර් එක මැච් වෙන්නේ නැහැ දැන්. ඊට කලින් තිබ්බේ මෙන්න මේ අර ඔරේන්ජ් කලර් එක. ඉතින් අපි ඒකේ කලර් එක වෙනස් කරා. මේ ස්ටිකර්ස් ඇත්තටම ගොඩ කාලයක් තියාගන්න පුළුවන්. අර තෙමුණට ඉරෙන්නේ කරන්නේ මොනවත් නැහැ. කොහොම හරි ඒ වැඩේ ඉවර වෙලා මම යම්මී ගියා ඇඳුම් වගේක් ගන්න. මොකද අපිට හෙට ලොකු ගමනක් යන්න තියෙනවා. ඉතින් ඒ නිසා මම ඇත්තටම කිව්වොත් එහෙම ගත්තේ නෑ. මම නිකම්ම ෆිට ඔන් කරලා බැලුවා. මොකද මට ඇඳුම් තෝරන්න ලේසි. හැබැයි මේ තිලකවර්ධන ශ්‍රේයානීගේ දැන් ඇත්තටම ඇඳුම් නෑ. ඕගලන්ට ඉස්සරහට කියන good news එකකුත් තියෙනවා ඇඳුම් සම්බන්ධව. ඉතින් කොහොම හරි අම්මිට තමා මේ ගොඩක්ම ඇඳුම් ගත්තේ. අපි ඒවත් අරගෙන ඔයාලා දන්නවනේ කැන්ඩි වල අලුතින් ඕපන් කරපු කැන්ඩි එකක් තියෙනවා කියලා. ඒකේ නම් අනිත් ඒවාට සාපේක්ෂව දැන් ඇඳුම් තියෙනවා. ඉතින් අපි ආවා පල්ලෙහාට. මේ පල්ලෙහාම ෆ්ලෝර් එකේ තියෙනවා මන් දන්නේ ඔයගොල්ලෝ කින්ඩර් ජොයි වලට මම තරම් ආසති කියලා මම දන්නවා. කින්ඩර් ජොයි කන්නේ අපරාධයක්. ළමයි කින්ඩර් ජොයි කන්න එපා. 450ට ඕකේ ඇති දෙයක් නැහැ. හැබැයි ඒක මාර රහයි. අම්මි ගත්ත කොෆි එකක්. ඉතින් මං කින්ඩර් ජොයි එකක් ගත්තා. මොකද මට එතන ගන්න දෙයක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් මං ගත්තා කැෂූ. කින්ඩර් ජොයි එක කාලා මට කැෂූ තියනවා නේද කියලා මතක් වුණේ. කොහොම හරි අපි ඇඳුනුත් අරගෙන දැන් අපිට හෙට ගමනට රෙඩි වෙන්න ඕනේ. මේ වෙනකොට වෙලාව 7ටත් කිට්ටුයි. ඒවත් අරගෙන කරගෙන හරි ඉතින් මේ තියෙන ඊළඟ දවසේ උදේ දැන් වෙලාව කොහොම හරි 6ට විතර 6:00ට විතර අපි යන්නේ ඉතින් අපේ අක්කිලාගේ ගෙදර. අපි දැන් බස් එකකට නැග්ගා. කොහොමත් පැය 3ක් වගේ තමා අපිට ටයිම් එක යන්නේ අකිලා ගෙදරට යන්න. ඉතින් අපිට කැන්ඩි වලින් AC බස් ගන්න පුළුවන් නේ. අර ලොකු බස් දාලා නේද ළමයි දැන් හැම ටවුන් එකකටම. මට තාම මේ බස් එකේ යන්න බැරි වුණා. ඉක්මනට යන්න ඕනේ කොහේ හරි. ඉතින් අපි කඩවතින් බහැලා කඩවත තියෙනවා බස් ස්ටේෂන් එක. ඒකින් මතුගම බස් එකක් ගන්න දැන් යන ගම. මම මාස්ක් එකක් දායන්නේ දෙයනේ මෙහි අවුව දරා ගන්න බෑ. මට ගෙදරින් එන්න කලින් අපේ අක්කි කිව්වා මෙහි මාර අවුව ඔයා සන් ක්‍රීම් අරන් එන්න. ඔය මාස්ක් එකක් දාගෙන අපේ අම්මි නම් මාස්ක් දාන්නේ නැහැ. අතරම සන්ස්ක්‍රීන් ගාගෙන යනවා යා. ඒ උනාට මම අවුවට හරිම බය මිනිස්සෙක්. ඔයගොල්ලන් දන්නවනේ අවුවට ස්කින් ඩැමේජ් වුණොත් ඉතින් ඒක යථාතත්ත්වයට ගන්න මාරුයි. ඒ වුණාට අපේ ඕරා VIP බොඩි ලෝෂන් එකකින් අවුවට පිච්චිච්ච ස්කින් ඔක්කොම දවස් 4-5ක් වගේ යනකොට රිකවර් කරගන්න පුළුවන්. ඒ වගේම VIP ෆේස් ක්‍රීම් එකකින්. මේ වෙනකොට නම් දවල් 12යි හරියටම වෙලාව. මට මතකයි මතුගම ටවුන් එකේද පින්චුන් එකක් තිබ්බා. මට ඒක ගන්න බැරි ෂෝකෙන් තමයි මම මේ මෙතන ඉන්නේ. මොකද අපේ අම්මිත් එක කඩේකට යන්න හරිම අමාරුයි. වෙනවා අපිට. අපේ අක්කි කොහොම එනවද? අම්මේ හයිකේ. ඔයත් ආසද මම වගේ ලස්සන yellow fish skin එකක් හදාගන්න? එහෙනම් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. Aura Beauty by Pooja මමත් එක්ක අද වෙනකොට ලංකාව පුරාම ලස්සන ගෑල්ලමයි කස්ටමර්ස් වශයෙන් මං එක්ක එකතු වෙලා එයාලගේ ස්කින් හදාගන්න ගමන් තමයි ඉතින් ඉන්නේ.
වැඩි විස්තර කියන්න ඕනේ නෑ. ඔයාලා දැනටම දන්නවා ඔරා බියුටි ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක සහ ඒකෙන් එන මැජික් රිසල්ට් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ඉස්සර ස්කින් කලර් එක කොච්චර ඩාර්ක්ද කියලා. ඒ වගේම මගේ FB page එක හරහා TikTok account එක හරහා කස්ටමර්ස්ලගේ ෆීඩ්බැක්, යාලගේ ලස්සන රිවිව්ස්, ඔයාලට ෆොටෝස්, වීඩියෝස් සහිතවම බලන්න පුළුවන්. අද වෙළඳ පොලේ ඕන තරම් ක්‍රීම් ප්‍රොඩක්ට් සෙල් කරනවානේ. ඉතින් ඔයාගේ ස්කින් එකට ගැලපෙන විදිහට බ්ලීචින් නැති හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් හොයාගන්න ඔයා තවමත් කරදර වෙවි ඉන්නවනම් දැන් ඒකට බය වෙන දෙයක් නැහැ. ඔයාගේ ෆේස් එක වගේම බොඩි එකේ රිසල්ට් එක මම සතියක් ඇතුළත අප් කරලා දෙනවා. ඕනම ඩාර්ක් ස්කින් එකකට සතියක් සති දෙකක්. මම වගකීමෙන් කියනවා අපේ ප්‍රොඩක්ට් එක ස්ටොප් කරාම ඔයාට ආපු ඒ ලස්සන yellowish ස්කින් එක ආයෙ නැති වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන්නෙත් නැහැ. ඉතින් ඔයාලා දන්නවද අපේ ප්‍රොඩක්ට් අතරින් අපේ බොඩි ලෝෂන් එක තමයි ෆාස්ට් මූවින් ප්‍රොඩක්ට් එක. මොකද ඕනම් ප්‍රොඩක්ට් එකකින් ෆේස් එකට රිසල්ට්ස් තිබ්බත් ඔයාගේ බොඩි එකට රිසල්ට් නැහැ නේද? ඉතින් ළමයෝ බය ඉන්න නැතුව දැම්ම අපේ ප්‍රොඩක්ට් එක එකතු වෙන්න ඔයාගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් වගේම මම යාර ලස්සන රුටින් එකක් හදලා දෙනවා. ඒ වගේම බය නැතුව මම වගේ ඔයාගේ ස්කින් කලර් එක හදුනට පස්සේ ක්‍රීම් එක ස්ටොප් කරලා ඉන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ කලර් එක කිසිම ඉෆෙක්ට් එකක් නැතුව දැන් මට මේකප් ලුක් එකක් ඕන නැචරල් ලුක් එකකින් ඕන තැනක ඕන විදිහකට යන්න පුළුවන්. එහෙනම් දැන්ම ඕරා බියුටි බයි පූජා අපිත් එක්ක එකතු වෙන්න අපේ කැටලොග් චෙක් කරලා ඩීටේල්ස් බලලා මට ටැග් දාලා WhatsApp message එකක් දාන්න. Thank you. හරි ඉතින් ඔයාලට මම මතක් කිරීමක් කරේ අපේ ප්‍රොඩක්ට්ස් ගැන. අපි ඉතින් දැන් ගෙදරට ආවා. මෙතනින් එහාට තමයි අපේ අලුත්ම යුද්ධේ පටන් ගන්න. ඔයාලට මතකනේ අපේ ෂැඩෝ මාල්නිව සමහර නම් හැමදාම දකින්නවනේ. මේ තියන්නේ අපේ චූටි රෝසමාලගේ චුට්ටම් බඩු. හරිම ආසයි මේවා දකීදි. ඉතින් යාව ඉක්මනට බලන්න. මේක රෙකෝඩ් කරනකොට නම් යාව අපි දැකලත් ඉවරයි. ළමයි ඔයාලගේ බ්ලීචින් ප්‍රොඩක්ට් යූස් කරලා එක ප්‍රමිතියක් නැති ක්‍රීම්ස් පාවිච්චි කරලා ස්කින් එක විනාශ වෙලා පිම්පල්ස් දාලා ස්කාර්ස් දාලා ෆේස් ඩැමේජ් වෙලා තියෙන අයට මේක හොඳ මැසේජ් එකක්. ඉතින් ඔයාලා දන්නවා අවුරුදු 6ක් විතර තිස්සේ අපේ අක්කී ඕඩිනරි ප්‍රොඩක්ට්ස්, ඔරිජිනල් ඕඩිනරි ප්‍රොඩක්ට්ස් ඒ වගේම සෙරාවේ ප්‍රොඩක්ට්ස්, කොරියන් ස්කින් කෙයාර් ඒ ප්‍රොඩක්ට්ස් සෙල් කරනවා. ඉතින් ඔයාලගේ ෆේස් එකේ ප්‍රශ්න තියෙනවා නම් පිම්පල්ස් පැචස් රිමූව් වෙන්නේ නැත්නම් අනම්මනම් බලන්න බැරි තරම් ෆේස් එක ඩැමේජ් වෙලා නම් ඔයාගේ ෆේස් එක ඊවන් එකම ස්කින් ටෝන් එකකට හදාගන්න කැමති නම් ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න කැමති නම් අපි ළමයි වශයෙන් අපිට අනිවාර්යෙන් ස්කින් කෙයාර් රූටින් එකක් තියෙන්න ඕනේ. ඉතින් ගර්ල්ස්ට විතර නෙමෙයි බොයිස්ටත් ඒක පොදුයි. ඉතින් ඔයාට ඔරිජිනල් ඕඩිනරි ප්‍රොඩක්ට්ස්, සෙරාවේ ප්‍රොඩක්ට්ස්, කොරියන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් මෙතනින් පර්චේස් කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් එයාට කියලාම හදාගන්න පුළුවන්. ඉතින් ඩොක්ටර්ස්ලාගෙන් ට්‍රීට්මන්ට් කරලා මූණ වල ප්‍රශ්න විසඳලා නැත්නම් මෙසේජ් එකක් දාලා ඔයාට අවශ්‍ය ප්‍රොඩක්ට් එක යූස් කරලා බලන්න. අනිවාර්යෙන් 100% බෙස්ට් රිසල්ට්ස් තියෙනවා. අපි ගාව තියෙන ඔරිජිනල් ප්‍රොඩක්ට් නිසා. අපි ගාව 9.50 වැඩ කරනත් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් තමයි. හරි ඉතින් අපි මේ වෙලාවේ ටවුන් එකට ගියා. මෙතනින් එහා මන්ට රෙකෝඩ් කරන්න අමතක වෙලා. ඉතින් මම ඊළඟ දවසත් වීඩියෝ ක්ලිප්ස් වගේක් රෙකෝඩ් කරා. අපේ ෂඩ්ඩ වතුර බොන්නේ සිංක් එකකින්. අපේ මෙහි ගෙදර සිංක් දෙකක් තියෙනවා. යාට එක සිංක් එකක් බාර දීලා තියෙන්නේ. Hello, welcome back to my YouTube channel. දෝදුවගේ නැගිටිමනේ මෙහෙ මේ ෆෑන් දාලා මට නිකන් හෙම්බා වගේ. මේ බලන්න අපේ පිපිගේ බඩ ටික. හරිම එක්සයිටඩ් ඔයාලා පිපිව පෙන්නනකම්. හැබැයි ඉතින් තමයි පෙන්නන්න වෙන්නේ නැහනේ. එද්ද ඔයාලට ඇද්ද? අපි මොන හොදගෙනමු. මේ වෙනකොට අපි අපේ පිපිව දැකලා ඉවරයි. ඉතින් ඇත්තටම ඕගොල්ලන් ගොඩාක් දෙනෙක් මගේ අක්කිට විශ් කරලා තිබ්බා. බුදුසරණයි කියලා දාලා තිබ්බා. අනේ thank you so much ඔයාලා හොයලා බලනකොට. ඒ වගේම ඔයාලගේ ආදරයට.
ඉතින් ඉක්මනට අපේ පිපි පැටියා ලොකු වුණාම එයා ඔයාලට පෙන්නන්න. ඉස්සරහට ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මට වගේම මගේ අක්කිටත් ගොඩාක් දේවල් තියෙයි. එහෙම තමයි නේද ඉතින් අපේ ලයිෆ් වලට එක එක කාල සීමාවලදී එක එක අත්දැකීම් වෙනවා. මේ තියෙන මගේ සන්ස්ක්‍රීම් එක ඔයගොල්ලන් මේ මගේ ප්‍රොඩක්ට් ගන්නකොට නිතරම අහනවා යූස් කරන සන්ක්‍රීම් එක මොකක්ද කියලා. මේක තමයි යූස් කරන්නේ. මේක හොඳම බ්‍රෑන්ඩ් එකක්. හැබැයි දැන් අපේ අලුත් ස්ටොක් එකක් ලොන්ච් වෙන්න තියෙනවානේ. ඉතින් ඔයාලට ඒක SPF එක්කම තමයි අපි ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඒක තාම ටෙස්ටිං පීරියඩ් එකේ තියෙන්නේ. ඉක්මනට මේ මන්ත් එකේ අපි ලොන්ච් කරනවා. අපේ ප්‍රොඩක්ට් සෙට් එක ගන්න බැරි කෙනෙක් ඉන්නවා මේ නියෝඩම් එක යූස් කරන්න. මේක මටත් ඩොක්ටර් කෙනෙක් කිව්වේ මේක හොඳම බ්‍රෑන්ඩ් එකක්. මම මේක 3950කටද කොහෙද ගත්තේ. ඇත්තටම හොඳයි. පැය 4ක් විතර නැදෙනවා. තදවුව යනවා නම් ඉතින් පැය 2කට වගේ යූස් කරන්න. හරි ඉතින් මම මෙහි ඉන්නකොට උදේ දවල් රෑ සන්ස්ක්‍රීම් අනිවාර්යෙන් ඇප්ලයි කරනවා. මොකද අපේ ස්කින් එක අපි පරිස්සම් කරගන්න ඕනේ. අවුවට පිච්චුනාම ආයිතින් වැඩක්ම නැහැ. අවුවට පිච්චිච්ච ස්කින් අපිට හදන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාලා නිකරුණේ පුච්ච ගන්න එපා. ළමයි ලස්සනයිද මගේ පළතුරු කාසම. මම මේක තිලක වර්ධනකින් ගත්තේ. තාත්තේ good morning. සද්දා මට තේ තමයි ඕනේ. සද්දා good morning. ये कोई दया हुए ආවේ නෑනේ. තරහ වෙලාද බලු ගඳ. දැන් නාන දවස් හරිද කොහෙද? අම්මා දැන් තේ හැන්දෙන්ද බෙදන්නේ. තැද්දට අම්මා තේ හැන්දෙන්ද බෙදන්නේ. ඔව්. Good morning. Good morning. Good morning. තාත්තමට තේ එකක් කරලා දුන්නානේ. තේ එකක්වත් හදාගන්න කම්මැලි මම. හායි. මේ මාර විදියට රස්නෙයි මාව රත්තු වෙනවා. සන්ක්‍රීම් නාලා ඉන්නේ මොඳුර වැඩත් එක්කනේ. මාරම විදියට රස්නෙයි සන්ක්‍රීම් බෝතල් 4-5ක් ගෙනත් තියාගන්න ඕනේ මෙහි ඉන්නවනම්. රතු වෙලා ඉන්නේ මේ වැඩ කරලා. මම දැන් නාන්න යන්නේ. නාලා අපි යනවා ටවුන් එකට. හබරඩි කියන්නේ ගෑනු සතේද දන්නේ නේ? කරවිල කීරට වියලා. තිත්තයිනේ. දෙන්න කිරි. ඉඳලා දෙනවනේ. කිරි එනවා. ඊට පස්සේ මැල්ලු. මොන මැල්ලුන්ද? ගොඩු කළ සම්බර්. පපර මන් තිබ්බනම් හරි. හරි ඉතින් අපි ඊට පස්සේ ටවුන් එකටත් ගිහිල්ලා වැඩ ටික කරගෙන ආවා. මේ දවස්වල ඉතින් මෙහි භීෂණේ ළමයි. ඔයගලන්ට මෙහි ඉඳන් තව vlog එකක් අරගෙන එන්නම්. මේක රෙකෝඩ් කළා මම ටික දවසක් ඉතින් මට මේක වොයිස් කරගන්න බැරි වුණා තියෙන වැඩත් එක්ක. ඔයාලා කවුරුම හරි මගේ බිස්නස් WhatsApp එකට මැසේජ් එකක් දානවා නම් අනේ ළමයි මම ලබන සතිය සඳහන් තමයි ඕඩර්ස් බාරගන්නේ. ඒක ඔයාලව දැනුවත් කරන්න ඕනේ. මේකද? අර කියන්නේ කියලා. ඒක අමෝයිද? මම මෙහි තාත්තට කියලා මේ රම්බුටන් කඩාගත්තා. මෙහි රම්බුටන් දූරියන් මෙහි වැහැලා. දැන් වෙලාව හවස 4ක් පහ වෙලා. දැන් තමයි මම දවල්ට කන්නේ. ඊට පස්සේ කොෆි එකක් ගන්න මේ හයිවේ එකේ සර්විස් ඒරියා එකට ආවා. මාච එකක් ගන්න. මාච එකත් අරගෙන ආපහු ආවා. ඉතින් මේ මොනවද වීඩියෝ ක්ලිප්ස් වගේක් අඩුයි. ඔයගලන්ට අලුත vlog එකක් අරන් එන්න. එතකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. එහෙනම් මේක මෙතනින් ස්ටොප් කරනවා. ගිහින් එන්නම්. බයි.